හායි යාළුවනේ හැමෝටම සුබ දවසක් and good morning. මේ වීඩියෝ මං හදන්නේ ඇත්තටම ප්‍රූෆ් ටික ඔයාලට ඇත්තටම මේ ලයිව් එක පෙන්නන්නලා මං ඔයාලට කතා කරන්නේ. දැනට මං ප්‍රූෆ් ටික ඔයාලට පෙන්නන්නම්. ඔයාලා තීරණයක් ගන්න මේක ඇත්තද නැද්ද, මේක ඔයාලට ට්‍රැවල් කරන්න පුළුවන්ද නැද්ද කියලා. අනිත් එක ගොඩාක් කටි මන් දන්න විදිහට ක්‍රිප්ටෝ වලින් earn කරන්න ඕන කියලා ගිහිල්ලා ලොස්ට් වෙලා දිනවා සහන amount එක. ඒ කියන්නේ මහන්සි වෙලා වැඩ කරපු සල්ලි ටික lost වෙලා ඉන්නවා. අනිත් එක ගේම් සයිට් වලින් ගිහිල්ලා lost වෙලා තියෙන. earn කරන්න පුළුවන්. දවසේ එක බිලියනර් වෙන්නත් පුළුවන්, lost වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලා earn කරනවා නම් කිසිම අවුලක් නැහැ. ඔහොම earn කරන ගේම් සයිට් වල හරි ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින් හරි earn කරගන්න. lost වෙලා ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම මේක පොඩ්ඩක් බලන්න. ඔයාලට ලොකු මුදලක් ඕනේ නැහැ. පොඩි මුදලක් තියාගෙන පොඩි amount එක තියාගෙන මේකට join වෙන්න පුළුවන්. හරිද? මේක ඇත්තද, මේක රියල්ද, මේක ලීගල්ද කියලා පොඩ්ඩක් බලන්න. මේක ඔයාලා join වෙනවා නම් ක්‍රිප්ටෝ ඕනේ නැහැ. ඔයාලට ලංකාව සල්ලි කියන්නේ ඔයාලට බැංක් account වලින් direct deposit කරන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාව බැංකුවෙන් ඉඳලා ඔයාලට deposit කරන්න පුළුවන්. ඒ විදිහට ලංකාව සල්ලි වලින් ඔයාලට එළියට ගන්න පුළුවන්. මේක මේ ලින්ක් එක කියන්නේ opencorporates.com මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට මේ සයිට් එක බලන්න පුළුවන් ඇත්තද රියල්ද නැද්ද කියලා. මේ යාළගේ රෙජිස්ටර් නම්බර් තියෙනවා. මේක මම චෙක් කරපු එක. ඒ නිසා මම කියනවාට මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් තියෙනවා. ගිහිල්ලා දාලා බලලා මේක රෙජිස්ට්‍රේෂන් නම්බර් ඔෆිස් අනං මනං ඔක්කොම බලන්න පුළුවන්. හරිද? අනිත් එක ලංකාව වෙන ඔයා කොච්චර කම්පැනි වැඩ කරලා තියෙනවා, ලංකාව ඔෆිස් එකක් තියෙනවද, හෙඩ් ඔෆිස් එකක් තියෙනවද? නැහැ. මේක බැලුවා නම් මේක AGM ලංකාව ඔෆිස් එකක් තියෙනවා. හරිද? අනිත් එක තවත් තියෙනවා. මේක විතර නෙමෙයි, මේක වෙන ඔෆිස් එකක් AGM. හරිද? AGM ලංකාව තියෙන ඔෆිස් තමයි මං කියන්නේ. අනිත් එක තව ඔෆිස් එකක් තියෙනවා. මේක තුනයි තාම ගොඩාක් ඕපන් කරලා තියෙනවා. මං ඔයාලට ඔක්කොම පෙන්නන්නම්. හරිද? අනිත් එක තියෙන්නේ මේක නිකන් අද ඊයේ ආපු සයිට් එකක් නෙමෙයි. හරිද? මේක ආපු එක දැන් අවුරුද්දක් විතර රන් වෙනවා. මේක බලන්න මේක අලුත් ඔෆිස් එකක් පටන් ගත්ත එක. මේක බලන්න ලංකා හාමුදුරු තියාගෙන අලුත් ඔෆිස් එකක් පටන් ගත්තා. හරිද? මේක බලන්නකෝ ඇත්තද නැද්ද කියලා. AGM ලංකාව ඔෆිස් එකක් ලීගලි රෙජිස්ටර් කරලා පටන් ගත්ත එක. මේක විතර නෙමෙයි. තව ගොඩාක් ඔෆිස් ඕපන් කරලා තියෙනවා. මේක ඔෆර් දෙනවා. මේක සතියකට එකපාරක් ඔයාලට ඔෆර් දෙනවා. හරිද? මේක ඔයාලා කම්ප්ලීට් කරා නම් ටාගට් එක පොඩි ටාගට් එකක් තියෙන්නේ. හරිද? පටන් ගන්න පොඩි සල්ලි වලින් පටන් ගන්න පුළුවන්. හරිද? ඔයාලා ටාගට් එක කම්ප්ලීට් කරා නම් ඔයාලට ටීම් තියෙනවා. අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. හැම සතියෙම ප්‍රොෆිට් ඔෆර් දෙනවා. ඒ ඔෆර් එක ඔයාලා ටාගට් රීච් වුණා නම් ඔයාලට ලොකු මුදලක් හොයන්න පුළුවන්. මේක බලන්නකෝ. මේක සෙමිනාර් වගේම තියාගෙන මේක ඩොනේෂන් කරපු එක. මේක බලන්න කම්පැනි ඩොනේට් කරනවා. මේ බලන්න AGM එකේ ඩොනේට් කරලා තියෙන්නේ. මේ බලන්න. මේක විතර නෙමෙයි. මම ඔයාලට පෙන්නන්නම් මේකට ගිහිල්ලා. මේක මේ වීඩියෝ මං හදන්නේ ඔයාලට ඇත්තද නැද්ද කියලා පෙන්වන්න තමයි. හරිද? ඒ නිසා පොඩ්ඩක් වෙලාව අරගෙන බලන්න. මේක data පොඩ්ඩක් අවුල් තියෙන නිසා මේ බලන්න මේ ස්කෝල් එකට ඩොනේට් කරා. හරිද? මේක ස්කෝල් එකක්. මේ ස්කෝල් එකට ගිහිල්ලා ඩොනේට් කරා. AGM කම්පැනි වලින් ඩොනේට් කරා. කීයේද amount කියලා බලන්න. ලක්ෂ 8යි. AGM මේ බලන්න. කෙලිම ඉස්කෝලේට ගිහිල්ලා මේ බලන්න මෙයාලගේ ටී-ෂර්ට් ඔක්කොම AGM. හරිද? මේක බොරු නිකන් එඩිට් කරපු එකක් නෙමෙයි. හරිද? ඒ නිසා මේක ඇත්තටම වැඩ කරලා මෙයාලා රියල් ප්‍රොජෙක්ට් කියලා තමයි පෙන්වන්නේ. අනිත් එක මේක බලන්නකෝ. මේක ඩොනේට් කරපු එක. මේක වවුනියා ඔෆිස් එක ඕපන් කරලා ඉස්සර කට්ටිය ඉඳලා ඕපන් කරපු එක. මේක රෑන්ක් අචීව් කරපු කට්ටියටම මේ බලන්න. රෑන්ක් අචීව් කරපු කට්ටිය ඔක්කොමට AGM කියලා එයාලගේ රියල් අවෝඩ් එක දුන්නා. ඒ වගේම ෆෝන් A07
Samsung Galaxy A07 ෆෝන් AGM ස්ටිකරුත් එක එයාලා අර අචුවස් ඔක්කොමට එව්වා. මේක බොරු නෙමේ ඔක්කොමට මේ හම්බෙලා තියෙන මේ බලන්න AGM එයාට හම්බෙලා තියෙනවා. AGM මොබයිල් හම්බෙලා තියෙනවා. මෙයාට හම්බෙලා තියෙනවා. ඔක්කොමට බඩු ටික හම්බෙලා තියෙන. හරිද? අනිත් එක මේක වෙන ඔෆිස් එකක්. මේ බලන්න. වෙන ඔෆිස් එකක් හදලා තියෙන්නේ. මේ ඇත්තටම රන් කරන්නේ ලංකාව. අනිත් එක මේක අවුරුද්දක් විතර දැන් රන් වෙලා ඉන්නවා. ඒ නිසා බය නැතුව ඔයාලට වැඩේ කරන්න පුළුවන්. ඇත්තටම ලොකු ටාගටයක් ගහන්න පුළුවන්. මේක පොඩි ගණන් ඩිපොසිට් කරලා ඔයාලට ක්‍රිප්ටෝ නොලෙජ් තියෙන්න ඕනේ නැහැ. ඔයාලට LKR කියන්නේ ලංකාව සල්ලි මේ බලන්න මේක වෙන ඔෆිස් එකක්. ලංකාව සල්ලි දාලා මේකට earn කරන්න පුළුවන්. ඒ වගේම ලංකාව සල්ලි withdraw ගන්නත් පුළුවන්. මේක බලන්න මේකත් ඩොනේට් කරපු එක චැරිටි කියලා අපේ AGM කණ්ඩායම. ඒ කියන්නේ ඔයාත් මේකට හොඳ වැඩ කරා නම් ඔයාටත් මේ බලන්න ලක්ෂ 15යි. ලක්ෂ 15ක් ඩොනේට් කරලා තියෙනවා ඉස්කෝලේකට. හරිද? ඔයාත් හොඳට මේකට වැඩ කරා නම් ඔයාට ඩොනේට් අරගෙන ඔයාගේ ගම තියෙන ඔයාගේ ඩිස්ට්‍රික්ට් තියෙන මොනවා හරි ඩොනේට් කරනවා ස්කූල් හරි පාසල හරි කොහෙටවත් ඔයාලට උදව්වක් කරන්න පුළුවන්. මේ බලන්න රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එක. හරිද? ඔක්කොම නිකන් නෙමේ ලීගල් රෙජිස්ටර් කරලා වැඩ කරන්නේ සයිට් එකක්. හරිද? මේක විතර නෙමේ තව යන්න ගොඩක් තියෙනවා. මේක අක්කරපතු ඔෆිස් එක. මේ බලන්න ඔක්කොම AGM කොමියුනිටි තමයි. තව ගොඩාක් ඩොනේට් කරලා තියෙනවා. ඒක මම පෙන්නන්නම්. එතකොට ඉස්කෝල ගොඩාක් ඉස්කෝලට තමයි මෙයාලාගේ අර ඉන්කම් ඉඳලා මෙයාලා ඩොනේට් කරනවා. මම ඒක පෙන්නන නෙට්වර්ක් පොඩ්ඩක් ස්ලෝ නිසා මේකත් බලන්න. මේක ඉස්කෝල එකට ගිහිල්ලා AGM බලන්න පිටපස්ස AGM එක මේ බලන්න කීයද ඩිපොසිට් කරලා ඩොනේට් කරලා තියෙන කියලා බලන්න ලක්ෂ 62යි. හරිද? මේක බිල්ඩින් එකට එයාලා ඩොනේට් කරපු amount එක මේ බලන්න ටීචර් ගාව දෙන එක ළඟ ස්ටුඩන්ට්ස් ඉන්නවා. මේක එඩිට් කරන්න පුළුවන්ද? බෑ. එතකොට මේක බලන්න ඉස්කෝලේට ළඟටම ගිහිල්ලා ෆේස් ටු ෆේස් දුන්නේ එක ඔක්කොම ලීගල් රෙජිස්ටර් කරලා වැඩේ කරපු එක. හරිද? අනිත් එක මේකත් ඩොනේට් කරපු එක AGM වලින්. මේකත් කට්ටියටම උදව්වක් කරනවා AGM ටීම් එකට ගිහිල්ලා. මෙහෙම ගොඩාක් තවත් යන්න පුළුවන්. හරිද? මේක විතර නෙමේ තව ගොඩාක් මෙයාලා උදව්වක් කරලා තියෙනවා. ඔක්කොම පෙන්වුනොත් මේ වීඩියෝ ඔක්කොම මේක විතර කතා කරන්න වෙයි. ඒ නිසා අපි ඊළඟට යමු. මේක තමයි ප්ලෑන් එක. හරිද? ප්ලෑන් කියන්නේ නම AGM. හරිද? AGM තමයි මේක තියෙන්නේ මුළු ලෝකෙම. ඒ කියන්නේ ලංකාව නෙමෙයි මේ සයිට් එක. පිට රට ඉඳලා ඇවිල්ලා ලංකාවට රෙජිස්ටර් කරලා ලීගල් මෙතන ඔයාලට බලන්න පුළුවන් රෙජිස්ටර් කරලා තියෙනවා කියලා. හරිද? දැන් අපි බලන්නේ තමිල් මූවි සිංහල මූවි විතරයිනේ. අර ඒ කියන්නේ බොලිවුඩ් ඒ කියන්නේ ඉංග්‍රීසි නඩනකාරයෝ අර ෆිල්ම් එක ඉංග්‍රීසි ෆිල්ම් ඒවා එකතු කරලා AGM ෆිල්ම් සෙන්ටර් කියලා තමයි කියන්නේ. හරිද? එයාලා තියෙන්නේ වීඩියෝ බලන්න. ඒ කියන්නේ එයාලගේ ෆිල්ම් වලින් එඩ් එකක් බලන්න. එතකොට එයාලා ෆිල්ම් ඩයරෙක්ට් ටීමුත් එක්ක එයාලා කතා කරලා එඩ් අපි එඩ් කරනවා මේකට views අරන් දෙනවා කියලා කතා කරලා එයාලට පේමන්ට් එකක් අරගෙන ඒ පේමන්ට් ඉඳලා තමයි අපිට ගෙවන්නේ. ඒක පැහැදිලිම අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. හරිද? දැන් කියමු මම ෆිල්ම් එකක් හදලා තියෙනවා. මට views නෑ. මේකට කටි නෑ කියලා කියනකො AGM කම්පැනි මට ඇවිල්ලා කතා කරනවා. AGM කම්පැනි මට ඇවිල්ලා කතා කරනවා. මෙහෙම ඔයාලගේ ෆිල්ම් එක අපි ප්‍රොමෝට් කරලා දෙන්නම් ඔයාලා සල්ලි දෙන්න කියලා. ඊට පස්සේ මම AGM එකට ගෙවනවා. මට views දෙනවා. එතකොට දැන් ඔයාලා තමයි ඒ views එක බලන්න කට්ටිය. හරිද? එහෙම තමයි earn කරන්නේ. මේක registration certificate එක. මේක ඔයා පටන් ගන්න ඕන නම් ලොකු මුදලක් දාන්න ඕනේ නැහැ.
K1 කියන්නේ පළවෙනි පැකේජ් එක 6300යි. 6300 ඔයා දෙම්ම නම් දවසට ඔයාට දෙනවා එඩ් 5. ඒ කියන්නේ වීඩියෝ 5ක් දෙනවා. ඒක තප්පර විනාඩි 5 විනාඩි 2කින් ඔයාට මේ වීඩියෝ 5ම බලන්න පුළුවන්. හරිද? එක වීඩියෝ බැලුවා නම් 42ක් හම් වෙනවා. දවසට 210යි. ඒ කියන්නේ ඔයා ඒ කියන්නේ හරි ඒ කියන්නේ ඔයා දවසට 210යි නම් ඔයාට 6300යි දවස් 30න් earn කරන්න පුළුවන්. ඒ කියන්නේ මාස එකෙන් ඔයාගේ capital recover. මෙතන loss තියනවද නැහැ. ඔයාට game site වලට ගියොත් අනිවාර්යයෙන්ම loss තියෙනවා. trading site වලට ගියොත් අනිවාර්යයෙන්ම loss තියෙනවා. හැබැයි මෙතන loss නැහැ. ඔයාගේ capital මාස එකෙන් ඔයාට recover. ඊට පස්සේ එන්න ඔක්කොම profit තමයි. දැන් කියමු දැන් මේක ඇවිල්ලා අවුරුද්දක් විතර තියෙනවා. හරිද? මේ site ඇවිල්ලා අවුරුද්දයි. දැන් පළවෙනි මාස join කරපු එකනයි එයා දාපු සල්ලි 60000ක් කියනකො ඒ 60700යි එයා පළවෙනි මාසෙම ගත්තා. දැන් මාස 11යි එයා 60700යි ඔක්කොම ලක්ෂ 7ට වැඩියෙන් එයා earn කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් යනකොට දැන් බලමු ඔයා 6300 දෙම්ම නම් අවුරුද්දක් යනකොට 76000යි. ඔයා ආයෙ ඩිපොසිට් කරන්න ඕන දැන් නැහැ. ආයෙ ප්‍රොෆිට් වැඩි ඕන නම් ඔයා ආයෙ ඩිපොසිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඔයාට මෙතන ලොස් තියනවද නැහැ. ට්‍රේඩින් කරොත් අනිවාර්යයෙන්ම ලොස් වෙනවා. ප්‍රොෆිට් තියෙනවා ලොස් තියෙනවා. ගේම් සයිට් වලට ගියොත් අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් තියෙනවා ලොස් තියෙනවා. හැබැයි මෙතන තියෙන්නේ ඔයා එකපාරයි ඩිපොසිට් කරන්න තියෙන්නේ. අවුරුද්දක් earn කරන්න තියෙන්නේ. ඔයා දාන්න සල්ලි ණයට හරි අරගෙන දැම්මොත් අනිවාර්යයෙන්ම මාස එකේ කියන්නේ දවස් 30න් ඔයාගේ capital recover. ඊට පස්සේ යන්න ඔක්කොම profit තමයි. මම ඔයාලට පෙන්වන්නේ මෙයාලා ඇත්තද නැද්ද රියල්ද නැද්ද කියලා මම පෙන්වලා තියෙන්නේ. ඔයා තමයි තීරණය ගන්න ඕනේ. මේක ඔයා 6300 දැම්මොත් ඒක මාස එකෙන් recover. 27000 දැම්මොත් ඒක මාස එකෙන් recover. ඒක ඔයා තමයි තීරණයක් ගන්න ඕනේ කීයද ඔයාට ඕනේ කියලා. අනිත් එක මේක විතර නෙමෙයි. ඔයාට තියෙන්නේ referral income. මේක ඔයා ඩිපොසිට් කරලා කවුරුත් refer කරන්නේ නැතුව කවුරුත් team නැතුව ඔයාට මේ income එක earn කරන්න පුළුවන්. මේක මාසයකට තියෙන්නේ. මේක අවුරුද්දකට තියෙන්නේ. එතකොට අවුරුද්දක් ඔයා earn කරනවා නම් මෙහෙම මෙච්චර ගන්න ඔයා earn කරන්න පුළුවන්. හරිද? ඔයා තීරණයක් ගන්න කොච්චර invest කරන්න ඕන කියලා. අනිත් එක තියෙන්නේ team income. team income කියන්නේ superior income එකක් තියෙන්නේ. පළවෙනි level එක 12% 12යි. ඒ කියන්නේ දෙවෙනි එකට 4යි. තුන්වෙනි එකට 1යි. අනිත් එක මේක එයාලගේ ඩිපොසිට් ඉඳලා ගන්න එක. අනිත් එක තව ඉන්කම් එකක් තියෙනවා එයාලගේ ඩේලි ඉන්කම් ඉඳලා. දැන් කියමු ඔයා මෙතන ඉන්නවා. හරිද? ඔයා 5 දෙනෙක් දෙන්න ඔයා නෙට්වර්ක් කරගෙන කියලා කියනකො මේක අනිවාර්යම කරන්න ඕනද නැහැ. ඔයා ඩිපොසිට් කරලා ඔයාලම earn කරන්න පුළුවන් නිකන් ෆ්‍රී ඩේලි ඉන්කම් එක ලොස් නැතුව. හැබැයි ඔයා නෙට්වර්ක් කරගෙන නම් ඔයාට ටීම් තියෙනවා නම් දැන් කියමු ඔයා 5 දෙනෙක් දැම්මා. මේ 5 දෙනාම දවසට කියමු 10000ක් earn කරනවා කියලා. මේ 10000න් ඔයාට 105යි. ඒ කියන්නේ 10000න් 105ක් ඔයාට හම් වෙනවා. මේ බලන්න පළවෙනි level එක 105යි, දෙවෙනි level එකට 102යි, තුන්වෙනි level එකට 101යි. මේක හැම දවසම මේක දවසයක්ද නැහැ. හැම දවසම යාලා earn කරන්න ඔයාලට හම් වෙනවා. එතකොට පොඩ්ඩක් හිතලා බලන්නකෝ මම අන්තිම දීපු site එක මම මෙතන හිටියා. හරිද? මං 90 දෙනෙක් දැම්මා. 90ක් දැම්මා මගේ first level එකේ. ඊට පස්සේ මගේ තුන්වෙනි level එකට 13000යි. හරිද? 13400ක් members ආවා. එතකොට පොඩ්ඩක් බලන්නකො මේ 13400 ගාන මෙයාලා earn කරන්න මට සල්ලි හම් වෙනවා. මට මගේ අන්තිම සයිට් එකට. හැබැයි මේක පොඩ්ඩක් හිතලා බලන්නකෝ. එතකොට ඒ 13000ක් මෙතන ආවනම් අපි කොහොමද earn කරන්න පුළුවන් කියලා. දවසට ලක්ෂයක් නෙමෙයි ලක්ෂ 5ක් earn කරන්නත් පුළුවන් මේ සයිට් එක තියාගෙන. හරිද? අනිත් එක මෙතන rank bonus ඒ කියන්නේ monthly salary තියෙනවා. monthly salary කියන්නේ ඔයා local team leader කියලා rank එකක් තියෙනවා. ඒකට ඔයාගේ first level එක ටීම් සයිස් එක 20 දෙනෙක් එන්න ඕනේ.
ඒ කියන්නේ A level එකේ ඒ කියන්නේ ඔයාගේ ඩයරෙක්ට්. ඔයා ඩයරෙක්ට් 20 දෙනෙක් දෙම්මනම්. හරිද 20 දෙනෙක් දෙම්මනම් ඔයාට every month ඒ කියන්නේ හැම මාසෙම monthly salary වගේම 30000ක් හම් වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න ඔයා government staff එක නැත්නම් කඩේ වැඩේ කරනවා නම් ඔයා කොච්චර මාසයකට හැම අවුරුද්දකම ඔයා වැඩට යනවා. හරිද වැඩට යනවා. හැබැයි මෙතන බලන්න ඔයා පොඩි ඔයා ටාගට් එක 20 දෙනෙක් දාන්න ඔයාට මාසයක් යනවාද? ඔයා මාසයක් ගන්නකො 1030ක්. මාසයක් අරගෙන ඔයා වැඩ කරලා මහන්සි වෙලා 20 දෙනෙක් ඔයාගේ ලින්ක් එක දැම්මොත් අනිවාර්යයෙන්ම ඊට පස්සේ මාසෙන් ඔයාට 30000ක් හම් වෙනවා. ඔයා තමයි තීරණය ගන්න ඕනේ මාසෙට 30000ක් ඕනද මේක පඩි එක මාසෙකට එකපාරක් හම් වෙනවා. මාසයකට 30000ක් ඕනද මාසයකට 80000ක් ඕනද ලක්ෂ 1.5ක් ඕනද කියලා ඔයා තීරණයක් ගන්න. ලක්ෂ 1.5ක් ඕන නම් ඔයා මොකද කරන්න ඕනේ? ඔයාගේ A level එක කියන්නේ ඔයාගේ first level, second level, third level මේ level එක දන්නවනේ. දැන් මගේ link එකේ join වෙන්න කට්ටිය ඔක්කොම පළවෙනි level එකේ. ඊට පස්සේ මගේ පළවෙනි level එක ආපු කට්ටියගේ link එකේ join වෙන කට්ටිය ඔක්කොම second level. ඊට පස්සේ යාළගේ link එකේ join කරන කපටි තුන්වෙනි level එක. එතකොට මේ තුන්වෙනි level එක 200ක් යන්න මං දැන් ඉස්සර කිව්වා. මගේ පරණ site එකේ level 3ටම 13400ක් ආවා කියලා කට්ටිය. මේ 13400 කියන්නේ මෙතන 200යි ඕනේ. 200 ආවොත් අපි ලෝකල් මැනේජර් එකට ප්‍රොමෝට් වෙනවා රෑන්ක් එක. ඊට පස්සේ මාසෙන් අපිට ලක්ෂ 1.5ක් හම් වෙනවා පඩි. මේක ඕනද නැද්ද කියලා ඔයාලා තීරණයක් ගන්න. හරිද? අනිත් එක අනිවාර්යයෙන්ම මේකට group එකට join වෙන්න අපි හැම අප්ඩේට් එකම දෙනවා. මෙතන details ඔක්කොම තියෙනවා ගොඩක් තියෙනවා. මොන හරි doubt තියෙනවා නම් මම group link එක දාන්නම් අනිවාර්යයෙන්ම join group එකට join වෙන්න. අපි එකතු වෙලා වැඩේ කරමු. Thank you so much.